Hi friends, මේ තියෙන්නේ නදීස් ඩ්‍රීම් channel එකේ පළවෙනිම රෙසිපි එක. මම කොත්තුවකට හදපු chicken එකක් තමයි මේ තියෙන්නේ. අවශ්‍ය දේවල් ටික ස්ක්‍රීන් එකේ දැම්මා. මම මේ curry එක හැදුවේ කොත්තු එකකට. ඉතින් එතකොට අපි gravy එකට නෙවෙයි ටිකක් දියර ගතියට හොද්ද වැඩිපුර ඕන හින්දා පොඩ්ඩක් එහෙම තමයි හැදුවේ. ඒකට මිරිස් කුඩු තේ හැඳි 3කුයි 3-5 කුඩු තේ හැඳි 2මාරක් වගේ තමයි මම පාවිච්චි කරේ. ඊට පස්සේ අපි මේ ටික හොඳට ලස්සන පාටක් එනකන් බැද ගන්න ඕන. කර කර ගන්න නැතුව ලස්සනට බැද ගන්න ඕන. මම මේ විදියට හිමීට විනාඩි 3ක් විතර මේක බැදගත්තා. හැබැයි අඩු ගින්දරේ. මේ පාට වෙනකන් බැදගෙන අපි අර කලින් අයින් කරගත්ත ලුණු ගම්බිරිස් ටික මේ චිකන් එකට දාලා හොඳට අනලා පැත්තකින් තියා ගන්නවා. ඊට පස්සේ තෙල් තේ හැඳි 2කට කලින් හදාගත්ත සුදු ලුණු ඉඟුරු පේස්ට් එක දාලා ඉවරලා ටිකක් බැද ගන්නවා. ඊට පස්සේ මේක ටික ටික රන්වන් පාටට වෙද්දී අර කලින් වෙන් කරගත්ත ලුණු, කරපිංචා, රම්පා ඒ ටික දාලා ලස්සන පාටක් වෙනකම් බැද ගන්නවා. මම මේක විනාඩි 2ක් විතර බැදගත්තා. ඊට පස්සේ අපි වෙන් කරගත්ත එනසල් කුරුඳු කරාබු නැටි ටික පොඩ්ඩක් තෙල් ටික එහාට මෙහාට කරලා ඒ ටිකක් දාලා හොඳට බැද ගන්නවා. මට ඔයාලට කලින් පෙන්වන්න බැරි වුණා ගොරක තේ හැඳි කාලක් මම වෙන් කරගත්තා. ඒකත් හොඳට මේ විදියට මෙතන තෙල් එකට දාලා ඉවරලා ටිකක් වෙලා යනකම් බැද ගන්නවා. මේ ඔක්කොම එකට බැද ගන්නවා. ඊට පස්සේ කහ කුඩු තේ හැඳි කාලක් මේ විදියට ඔක්කොම තෙල් ටික පාදගෙන එතෙන්ට දාලා ඉවර වෙලා මම පොඩ්ඩක් ඒකත් වැද ගන්නවා. මේ විදියට දැම්මම චිකන් එකට හරිය ලස්සන පාටක් එනවා. කහ කුඩු වැඩි කරගන්න එපා. එතකොට කහ පාටක් එනවා. මේ විදියට මේක ටිකක් බැද ගන්න ඕන. එතකොට හරිය ලස්සනයි පාට. ඊට පස්සේ අපි අර වෙන් කරගත්ත මිරිස් පහේ ගම්බිරිස් ලුණු ටික ඔක්කොම දාලා අතගාගත්තු චිකන් එක මේ විදිහට ඇතිලියට දාලා ඉවරලා හොඳට හැඳිගා ගන්න ඕන. මේක අඩු ගින්දරේ කරන්න ඕන වැඩක් නැත්තම් කර වෙනවා. මොකද දැන් තාම ඉස්ම ගතිය නැහැනේ. මේක හොඳට හැඳිගාලා ඉවර වෙලා පැය කාලක් විතර වහලා තියන්න. මේ තියෙන්නේ පැය කාලකට පස්සේ දැන් සාමාන්‍යයෙන් ග්‍රේවි ගතිය ටිකක් ඇවිල්ලා ඊට පස්සේ දැන් මම මේකට වතුර මිලිලීටර් 300ක් දානවා. වතුර දාලා ඉවර වෙලා අහපව් පොඩ්ඩක් වහලා තියනවා. ඒ තියෙන අතරතුර දෙපාරක් විතර ඇරලා මම මේක හොඳට කලවම් කරා. මේ තියෙන්නේ පැය කාලකට පස්සේ හොඳට වහලා තියලා පැය කාලකට පස්සේ දැන් හොඳට චිකන් එක තැම්බිලා තියෙන්නේ. දැන් හරි. මෙතන ඉතින් ඔයාලට ඕන නම් තව ටිකක් මේ ග්‍රේවි එක අඩු කරගන්න පුළුවන්. මම කොත්තුවකට හින්දා දැන් ඉතින් මේ ගාන තියලා ඉවර වෙලා ලිප ඕෆ් කරගන්නවා. ඉතින් මේ තියෙන්නේ අපේ චිකන් එක දැන් තියෙන විදිය. හරිම ලස්සන පාටට තියෙනවා. මම මිරිස් අඩුවෙන් දාගත්ත හින්දා මේක සැර නැහැ. සැර ගානට. ඉතින් මේ හදාගත්ත චිකන් එකේ රස බලන්න ඕන හින්දාම මම කොත්තු හදන්න කලින් පරාටහයකට ග්‍රේවි ටිකක් දාගත්තා. මේක ඇත්තටම හරිම රසට තිබුණා. අපි මිරිස් අඩුවෙන් දාගත්ත හින්දා සැර නැහැ. ඇත්තටම දැක්කම කන්න ආස හිතෙන විදියට ලස්සන පාටට හරිම රසට තිබුණා. ඉතින් හැමදාම වගේ අපේ ගෙදර අපි කන කෑම එකේ අවසාන කට කන්න එක්කෙනෙක් බලාගෙන ඉන්නවා. බලන්නකෝ. එහෙනම් මේ වීඩියෝ එකට එකතු වුණ ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.